ආජන්ටිනෝ පූමා සත්වයින් සහ වල්ලූරන් දඩයමට නිර්මාණය වූ ලොව ශක්තිවන්තම සුනක වර්ගයක් ලෙස ඩොගෝ ආජන්ටිනෝ හඳුන්වන්න පුළුවන්. ආජන්ටිනාව නිර්මාණය කළ එකම සුනක වර්ගය වන මෙය ඇතැම් රටවල සෑදීම තහනම්. සුදු වර්ණයෙන් යුක්ත බියකරු පෙනුමක් ඇති ඩොගෝ ලොව ජනප්‍රිය සුනක වර්ග 10ක් එකතු කර ගනිමින් නිර්මාණය වූ අතිශය ප්‍රවේගකාරී ශක්තිමත් සුනකයෙක්. ලංකාවේ සුපිරිම ඩෝගෝ සුනකින් 8ක් එකම ස්ථානයකදී හමුවන ඉතිහාසගත වන වැඩක ආරම්භයයි මේ පෙටෝ. රටවල් කිහිපයක තහනම් වුණා. බෑන්ඩ් ඩොග් කෙනෙක් විදිහට තමයි හඳුන්වන්නේ. ඩොගෝ ආජන්ටිනෝ කෙනෙක් ඉන්නවා කියන්නේ අපි ලයිසන් කොටියක් ගෙදර තියන් ඉන්නවා හා සමානයි. ළඟට යන්න නම් මේ හම්බු යකෙක් වගේ. කතාවට කියන්නේ යකා කියන තරම් කළු නෑ කියලා. හැබැයි මේ යකා සුදුයි. ඇඟේ කෑල්ලක් ගියත් මේගොල්ලෝ ලේ පෙරාගෙන හරි අර හන් කරපු සතාව අල්ලගෙන ඉන්නවා දඩයක් කරේ එනකම්. තම බල්ලා උදේ ගිහිල්ලා වල්ලුරෙක් දඩයන් කරලා ගෙදර ඇවිල්ලා අවුරුදු 4 5 ළමයාත් එක්ක සෙල්ලම් කර ඉන්න. හදන කෙනාට හොඳ පෞරුෂත්වයක් තියෙන්න ඕන මෙයාව කන්ට්‍රෝල් කරන්න. එන්චයිලාට බෑ මෙයාලා හදන්න. කොඩබ ෆයිටින් ඩොග් එක තව බ්‍රීඩ්ස් 9ක් එකතු කරලා ඔක්කොම බ්‍රීඩ්ස් 10ක් එකතු කරලා තමයි මේ රිසල්ට් එක ගත්තේ. පූමා කෙනෙක් එක්කයි වයිල්ඩ් බෝ කෙනෙක් එක්කයි තියෙන ෆයිට් එකක් පෙන්නලා තමයි යා ලෝකෙට පෙන්නන්නේ මේක තමයි මං හදපු බ්‍රීඩ් එක. පළවෙනි පාරට බල්ලෙක් හදන එක්කෙනෙක්ට ඩෝගෝ කියන්නේ විශාල අභියෝගයක්. අභියෝගයක් වෙන්න පුළුවන්. ප්‍රථම වතාවට ඩෝගෝ කියන බ්‍රීඩ් එක බ්‍රීඩ් කරන්න ගත්තොත් හපා ගන්නවා. අපිස් උනත් එහෙම හපා වැඩි ලෙස හපා ගන්න පුළුවන්. මගේ එක්ස්පීරියන්ස් එක දවස් 28න් ලී පෙරෙන්න සමහර වෙලාවට හපා ගන්න අවස්ථා තියෙනවා. දැනගෙන බ්‍රීඩින් කරොත් කතරගම නොදැන කරොත් අතරමඟ තමයි. තම කට්ටිය කියන මේක පවුලට හරියන්නේ නැහැ. පොඩි බබාලත් එක හදන්න බෑ. මම නම් ඒක පිළිගන්නේ නැහැ. පොඩි ළමයිට සුදුසු කියන කැටගරි එකේ උඩින්ම ඉන්න බ්‍රීඩ් එකක් තමයි මේ ඩොග් ආජන්ටිනෝ. සෝෂලයිසින් කරලා සතෙක්ව ට්‍රේනින් කරන්න ගත්තොත් ඒ සතා කවදාවත් සැර වෙන්නේ නැහැ. කෑම හදන්නේ චිකන් වගේක් ගෙනාව ෆුල් චිකන් 3ක්. පොඩි සද්දයක් ඇහෙච්චන්ද ගියා මං කුස්සියට. යනකොට ෆුල් චිකන් 3ම ඉවරයි අශාන්. මේ අන්තිම කෑල්ල කටේ දාගෙන හපන එක තමයි මම දැක්කේ. මම ඇත්තටම හිතන් හිටියේ ඩොබමස්ලාට තමයි මෙයාලත් එක්ක කම්පෙයාර් කරද්දි ගොඩක් වේගෙන්ම දුවන්න පුළුවන් බ්‍රීඩ් එක. නමුත් එදා මම දැක්කා මෙයා දුහපු දිවිල් අශාන් එයාට කියන්න තප්පර ගානට මීටර 150 පිකප් කරා පිලා අර අශ්වින් සද්දිනේ. මෙයා ඇත්තටම ලී පෙරාගෙන එනවා. ඉතින් අර හපලා ඇත්තටම දැඩි ලෙස තුවාල වෙන්න හපලා තියෙනවා. මෙයා කෙලින්ම එයාගේ කකුලෙන් අල්ලලා කකුල කඩන්නමයි ගියේ. මෙයාට ඔළුවට මැහුම් 11ක් දාලා තිබ්බා. ලූකස්ට මැහුම් 18ක් දාලා තිබ්බා. අද දවසේ ඩෝගෝස්ලා සෙට් එකක් එක්ක පෙට්ටොක් අපි සූදානම් මේගොල්ලොන්ගේ කතා මාලාව ගේන්න. සමහර රටවල තහනම්. හැබැයි අපේ රටේ තහනම් නැහැ. බ්‍රීඩ්ස් 10ක් එකතු කරලා හදපු මේ බ්‍රීඩ් එක අද පෙට්ටොක් එකේ මේ ඩෝගෝ ආජන්ටිනෝ පෙට්ටොක්. Royal Canal's puppy growth program provides everything your dog needs for the ideal foundation for a healthy life.